ගයිස් පැන්න එක ගැන පොඩි රිව්ව් එකක් කියන්න හිතුණා මේ හැමෝගාවම තියෙන මතයක් තියෙනවා මේකේ පාර්ට්ස් නෑ මේක මේ අතෝ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑ ඒකට දන්නේ නැද්ද දෙන්න එක එක කෙනා ගාව එක එක විදිහට කියනවනේ මම අවුරුදු ගානක් තිස්සේ පැන්න කරන ඉන්න මම දන්නවා මේකේ දැන්ට ගන්න නැති කෑල්ලක් නෑ වාහනේ ඕනේ කෑල්ලක් තියෙනවා ගානක් බොහොම සාධාරණ ගණන් වල තියෙන්නේ වර්ග දෙක පැන්න එක ගත්තොත් මේකේ 1000 එක තියෙනවා දැන් මේ මම පදින එක 1000 එක 1000 එක තියෙනවා 1.3 එක තියෙනවා ආයේ පැන්න ක්‍රොස් කියලා එකක් තියෙනවා ලංකාව ඇතුලේ ක්‍රොස් එක වැඩි ජනප්‍රිය වුණේ නැහැ මේකේ 1.3 එකයි කියන්නේ 300 එන්ජින් එකයි 1000 එකයි තමයි පොඩ්ඩක් මාකට් එකේ ඉහළින්ම තියෙන්නේ ඒකිනුත් 1.3 එක ගොඩක් මාකට් මේ නමුත් ඒකේ තෙල් කරන මේ ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි සාමාන්‍ය ලීටරයකට 12-14ක් වගේ අතර තමයි මේ 1000 එකේ නම් කියන්න තියෙන හොඳම දේ තමයි මේකේ ෆුවල් සාමාන්‍යයෙන් 18 හොඳ ටියුනප්යක් වගේ කරොත් 20 වගේ යනකම් කරනවා ඉතින් සාමාන්‍යයෙන් පොඩි පවුලකට කියන්නේ පවුලේ 4-5ක් ඉන්නකොට ඒ පවුලට දැන් බය නැතුව අතපය දිගහැරලා යන්න පුළුවන් වාහනයක් මේක. ඇල්ටෝ එකට සාපේක්ෂව ගොඩක් ඉඩ තියෙනවා. කම්ෆර්ටබල් ගතිය හොඳයි. කකුල් ඇකිලලා නැහැ හොඳට කකුල් දිගහැරලා හොඳට වාහනේ ඉඳ පාඩුවේ මේ යන්න පුළුවන් ඕන තරමට ඩීසල් බස්සන්න පුළුවන් වාහනයක් ඉතින්. ඒක තමයි කියලා තියෙන්නේ දැන්.